ඔයාගේ ගෙදර පහන තියන්න ගන්න පුළුවන් සුවඳම සුවඳ මල් වර්ග ටිකක් තමයි අද මම කියන්න හදන්නේ. මේ තියෙන්නේ සල් මල. මේ මල වල ගොඩක් දන්නවා. ඒ වගේම ගොඩක් සුවඳයි. රාත්‍රී කාලයට ගොඩක් සුවඳ පිට කරන ලස්සන මලක්. ඒ වගේම අපිට බුදු පහනට තියන්න පුළුවන් ජැස්මින් ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එකෙත් වර්ග දෙක තුනක්ම තියෙනවා. ඒ වගේම හරීම සුවඳයි. හරීම නියුණු ස්වභාවයක් පෙන්වම් කරන මල් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාගේ පහන තියන්න මේ ප්ලාන්ට් එක ඔයාලට ගන්න පුළුවන්. ඊගාවට අපිට සපු මල් ගන්න පුළුවන්. සපු මල් ගොඩක් වෙලාවට විහාරස්ථාන අවට ගස්වල තියෙනවා වගේම ඉතාම ලොකු හොඳ සුවඳක් ලබා දෙන ලස්සන පැලයක්. ඉතින් ඒ වගේම රෝස මෙයා නම් ඉතින් දන්නේ නැති කෙනෙක් නෑනේ. ඉතින් මේ ප්ලාන්ට් මේ පැලෙත් ඔයාගේ පහන තියන්න ගන්න පුළුවන් ලස්සන මල් වර්ගයක් තමයි රෝස කියලා කියන්නේ. ඊගාවට දාස්පතියත් අපිට පහන තියන්න ගන්න පුළුවන් සුවඳ විහිදුවන පැලයක් වගේම මෙයාගේ සුවඳට සත්තු සර්පයෝ වගේම මදුරුවෝ පවා එන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මේ තියෙන්නේ අටපෙතියා. අපිට පුළුවන් අටපෙතියා පහන තියන්න ගන්න සුවඳයි ගොඩාක් විශාලව හැදෙන පැල. ඒ වගේම එක්සෝරා ප්ලාන්ට් එකත් හොඳ සුවඳක් විහිදුවන මල් නිකුත් කරනවා. ඉතින් ඒ ප්ලාන්ට් උත් අපිට ගෙදර හදාගෙන පහන තියන්න ගන්න පුළුවන්.